ඔන්න බඩිරුවෙකුත් ගත්තා බලමු කාලා කොහොමද රහ කියලා. හෙලෝ සුබ දවසක් යාළුවනේ. කොහොමද ඉතින් හොඳින් ඉන්නවද හැමෝම? ඔන්න ගොඩක් දවසකින් වීඩියෝ එකක් ගේන්නත් බැරුණා. අද ආවා කොරියාවේ නියම පැත්තකට ස්ට්‍රීට් ෆුඩ් වලින් පිරිච්ච කොරියන් වීදි කෑම වලින් පිරිච්ච පොලකට අපි කාලා බලමු කොහොමද රස කියලා ඒ වගේ. යාව දවසේ නම් පොඩ්ඩක් වැස්ස හැබැයි. මේ හරියන මේ ස්ට්‍රීට් ෆුඩ් නෙමෙයි මේ හරිය මොන්නේ පොඩි ෂොප් වගේක් තියෙන මේ වලට. පියන් කෙලින් මේ ස්ට්‍රීට් ෆුඩ් තියෙන පැත්තකට. අපි කාලා බලමුද? මෙතන ඉන්නව එන සිරික. පොලිමිනා කමුනේ. අපිත් යම් පොලිමට මේ පොලිමිනා කාලා බලමු එක. මේකට ටිකක් පොලිම තියෙනවා නතන ෂොප් එක තියෙන්නේ. මේකේ මේ බලමු කාලා මේ පොලිම නම් තියෙනවා මේ පොඩ්ඩක්. රහයිද දන්නේ මොකද මේ කාලා නැති කෑමක් කාලා බලන්න ඕනේ මේ. පොලිමේ ඉන්න අපි බැලුවේ පොඩ්ඩක්. බලමු ගිහලා නතන ෂොප් එක නම් තියෙන්නේ. මේ හරි ස්ට්‍රීට් ෆුඩ් ගොඩක් තියෙනවා අපි බලමු. ටිකක් try කරලා බඩ පිරෙනකම් try කරලා බලමු. මම කියන්නම් ඒවල රහ කොහොමද කියලා ඔයාලට. ඒක සුවදන් නම් එනවා හැබැයි. පොඩි ෂොප් එකක්. මේ කැම රසයි මේ මේකයි කට්ටිය ගොඩක් ඉන්නේ බලමු අපි ගිහින් ඉන්නේ අපි අරන් බලමු. 뭐가 있어요? 여기 야채 꿀 파스타가 있어요. 이건 매운 거요? 아니 매운 거 하나도 없어요. 아 하나도 없어요? 네 저기 이거 두 개. 두 개요? 네. 안되가 먼저 이거 공도 있어요. ඔන්න ගත්තා බලමු මෙතන මේ කුඩේ තියලා අමාරු ටිකක් කරන්න. දෙකක් ගත්තා අපි යම් බලන්න වෙන තැනකට ගිහිල්ලා කමු මෙතනම ඉඳන් ප්‍රශ්නේ පිටම කමු. ගත්තා කාල් බලමු. නිකන් අර මේ පැටිස් එකක් වගේ තියෙන්නේ රවුම් පැටිස් එකක් වගේ කාලම තමයි බලන්නේ. මේක අර වඩේ රහක් වගේ ඉන්නේ. මැද තියෙන්නේ අර බෝන්චි අඹරලා හදලා ඒ වගේ පේස්ට් එකක් තියෙන රහයි. මේ ඇතුලේ පොඩ්ඩක් පැණි රහයි හැබැයි. එච්චර මට නම් සෙට් නැහැ ඒක. ඇත්තම කියනවා එතන මේ පොලිම ඉඳලා කෑවට කිසිම රහක් නැහැ ඒක. පැණි රහයි මේ එච්චරටම සෙට් උන්නේ නැහැ මේ හිතපු තරම් රහ නැහැ මේ කට්ටියට රහයි ඉතින් කොරියන් කට්ටියගේ කෑමක්නේ. අපි දෙන්නට නම් එච්චරම හරි කියේ නැහැ ඒක. යන් තව තියෙනවා අපි බලමු තව දෙක තුනම try කරමු. එතන තියෙනවා මේ ටොප් බොග්ගි තියෙනවා. මෙන්න මෙතන තියෙනවා මොකද්ද මේ රොටියක් වගේ. ඒක කාලා බලමු අපි. මේකත් අර වගේම වෙයි දන්න. බලමු මේ ඒක නෑ බෑ පොඩ්ඩක් තෙල් වගේ. අපි නම අහලා බලමුද? Saan migo irim mo? Hah? Igo irim mo? Kogi wajah. Kogi majja? Kogi majja කියලා තමයි කියන්නේ. මෙන්න මේ මස් වලින් හදන මොකක් හරි එකක්. දැන් අපි ඉල්ලලා තියෙන එකක් මේ 사진 찍지 마세요. 그만 찍으세요. මේ මොනදා ඔන්න අපි ගත්තා බලමු කාලා මේ කොහොමද කියලා රහ. ඔන්න ඒක ගත්තා අපි කාලා බලමු මොකද්ද තියෙන්නේ කියලා බලමු කාලේ වෙලා කියන්න මොනවද තියෙන්නේ කියලා. ඒක නේද රහයි නේ. මේක තියෙන්නේ මම මස් අඹරලා ඒවට බිත්තර ලුණු අනම්මනම් දාලා මේ අර බර්ගර් වල දෙනවා වගේ මේ අන්න එහෙම එකක් තියෙන. ඒක නම් පොඩ්ඩක් රහයි. ඔයාලා තාම try කරලා බලන්න. වැස්සේ රස්නෙන් කද්දින් තමයි ඒක මරු ලුණු තියෙනවා. තව තියෙනවා ඒකේ. ඇත්තටම හොයාගන්න බෑ මේ ඔක්කොම අඹරලා වගේ හදලා තියෙන්නේ. හැබැයි රසයි. ඔයාලා තාම තනියම try කරලා බලන්න. ඔන්න එතනින් ආවා අපි. ඒක න රහයි පොඩ්ඩක් මේ දැන් යන් අපි 거기 가죠. තව පැත්තකට තියෙනවා මේ 두개 드릴게요. 두 개요? මොනවද කියන්නේ? කී දෙක? 그거란데 컵에 네. මෙතන ගන්නවා අපි. ඉගෝ ඉරින් මොයි සජන්නේ? 계란빵? කෙරම්පන්? 네. 계란빵. 계란빵. ඒකේ නම කෙරම්පන් කියලා. බලමු කාලම. මේකේ මේ උඩින් බිත්තරයක් දාලා එහෙම මොකක් හරි තියෙන්නේ. බලමු කාලා මම කියන්න. රස කොහොමද කියන්නේ? මම ඒක කෑවා.
මේකේ කේක් රහක් ඉන්නේ මේ කේක් එක උඩින් බිත්තරයක් දාලා එහෙම මොකක් හරි ටිකක් ඒක ටිකක් රහයි. ආව try කරලා බලන්න ඔයා. ඒක රහයි ටිකක්. උණුවෙන්ම කන්න ඕනේ නැත්තම් කන්න බෑ ටිකක් පැණි රහයි ඉතින්. තෙල් පැණි රස පොඩ්ඩක් වැඩි. මොනවම තමයි තියෙන්නේ මේ රසයි අර කේක් එකට බිත්තරයක් දාලා වෙන. අමුතු කෑම. කාලා බලන්න ඔයාලත් ආවා. අන්න ඉස්සල්ලා වගේ දැනුත් ආවා අපි පෝරිමකට මේ නම නම් අහලා ඇති මන්දොක් කියලා. කොරියාවට આવොත් ඔයාලා අනිවාර්යයෙන්ම කාලා බලන්න ඕන කෑමක් තමයි මේ මන්දොයි කියන්නේ. ඒ මාරම රසයි. අපිත් යන්නේ කාලා බලන්න. අපි මන්දෝ ගන්න හදන්නේ. මේ කොරියාවට આવොත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න මන්දොක් කියන්නේ කොරියාවේ තියෙන ජනප්‍රිය කෑමක්. ඒ වගේම මේ රස කෑමක්. පාරායිනින් අම්ම කනවා එක මෙන්න මන්දු කියන්නේ මේකට. කොරියාවට આવොත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕන කෑම එකක් තමයි මේ මන්දොක් කියන්නේ. මාරම රසයි. මේක ඇතුලේ තියෙන දේවල් නම් අපතරම තේරෙන්නේ නැහැ එක මේ නූඩල්ස් ලීක්ස් කෑලි බිත්තර ඒ වගේ මොකක් හරි පේස්ට් එකක් දාලා තියෙන්නේ. මාරම රසයි. කාලා බලන්න කොරියාවට આવොත්. ලස්සනයි අතර මේ පැත්ත මේ සෙනග ඉද්දින් තමයි කොරියාවේ ලස්සන. ඔන්න කාර් එකක් පදින්න යන්නේ. තමයි කාර් පැද්ද. ගේම් එකක් ගැහුවා. ඒක නියමයි. ඒකේ වින් කරා බෑ මොහොත. දැන් යන් අය අටයක් දාන්න. තව ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා. තව try කරලා බලමු අපි ගිහිල්ලා. ඒ වගේ එකක් දැක්කම ඔයාලත් ඇවිල්ලා යන්න කොරියාවට ආවට පස්සේ. පොඩි විනෝදයක් තියෙනවා ඉතින් එතන. අපි යන් තව ටිකක් කැරකිලා තව මොන හරි කමු. ආගන ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා. කෑම try කරලා බලන්න හදන්නේ මේ. මම මෙන්න මේක හොයන ආව තෑහෙන දුරක්. මේ අලපෙති එක. මේක මාර රහයි මේ කොරියාවේ. මට එකපාරයි කන්න හම්බුනේ. ආයි කන්න හම්බුනේම නෑ. දැන් ඔන්න අද හම්බුණා ආයි. කාලා බලමු එක. මෙතන තියෙනවා තව මේ ඉස්ස වර්ග. තව චිප්ස් වර්ග ඒ වගේ තියෙනවා. අපි මෙන්න මේක try කරන්න හදන්නේ බලමු කාලා. ඔන්න එකක් ගියත් කාලා බලමු අපි රා කොහොමද කියලා. මට කොරියාවට අනිවාර්යෙන් කාලා බලන්න මේක. අපි එන හැමතැනම තියෙන ඉස්සරහට දැන් මම ඇවිද්ද දිහායි මෙහි මේ වටේම තියෙන ස්ට්‍රීට් ෆුඩ් විතරයි. මෙතන තියෙනවා මේ පුච්චපු බඩේරු වගේක් අපි ගන්න හදන්න එකක් බලමු කරන් කාලා. ඉතින් පුච්චපු එකක් කන්න යන්නේ බලමු කාලා. මොන රහක් දෙන්නේ කියලා පැණි රහයි දන්නේ නැහැ හැබැයි. දැන් නම් බඩත් පිරලා තියෙන කාලා කාලම. තව ටිකක් මම පෙන්නන්නම් මේ ඉස්සර දිගටම තියෙන්නේ. ඔන්න ගත්ත දුම දානෝ. කාලා බලමු අපි. කොහොමද රස කියලා. ඔන්න බඩිරුමේකුත් ගත්තා බලමු කාලා කොහොමද රහ කියලා. දුම් දානවා වලට දුම පේනවද මන් දන්නේ දුම් දාන ගමන් තියෙන්නේ. මේක හොඳයි පොඩ්ඩක් පැණි රහයි හැබැයි. රසයි අවුලන්න. අම්මෝ ඇවිදලා ඉවර කරන්න බෑ ඇත්තටම මේක මේ මාරම ලොකුයි. පේනවද සෙනග? සෙනග ඉන්නකොට එන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ කොහොමද මේ. එතකොට තමයි ටවුන් එක උනත් මේ ලස්සන තියෙන්නේ සෙනග ඉන්නකොට. ඔය පේනවද ඉස්සරහට යන්න මේ තව තියෙන්නේ මේ ස්ට්‍රීට් ෆුඩ් කොළ තමයි. මෙන්න මේ දැන් අපි ආව පැත්ත. අර කෙලවරට යනකම්ම තියෙන්නේ ස්ට්‍රීට් ෆුඩ්. මේක මේ ඇවිදලා ඉවර කරන්න බෑ. තියෙනවා මේ කන්න බෑ දැන් නම් මොකුත් බඩ පිරලා. මේ තව බලමු මේ ජූස් එකක් බොන්න කියලා පොඩ්ඩක් බලන්නේ.
බලමු පොඩ්ඩක් ගිහිල්ලා ජූස් එකක් තිබ්බොත් බොනවා නැත්තම් දැන් ගෙදර යනවා. මොකද දැන් රෑ වෙලා තියෙන්නේ. හෙට නම් නිවාඩු. මේ යනවාට දැන් අපි ඇවිල්ලා තියෙන දුරත් එක්ක අපිට යන්න මේ සබ්බේ වැඩ කරන්නේ 10න් පස්සේ. ඒ නිසා දැන් මේ තව එකක් කන්න යන්න කියනවා. බලමු ගිහිල්ලා මොකක්ද තියෙන්නේ කියලා. මේ යන්න ඕනේ දැන් ඒ නිසා. ජූස් එකක් හම්බුණා. දැන් ජූස් එකක් බොන්න යනවා. බලමු ජූස් එකක් බීලා රහට මේ පැත්තේ තියෙන අර පළතුරු වලට පැණි දාලා දෙන්න මේ තැන. මාර සෙනගක් ඉන්නේ. අට්ටම සෙනගක් ඉන්නේ. මේක ගත්තා අන්තිම කෑම. අන්තිම බීම. මෙතනින් හැටන අතරම කන්න බෑ. බඩ පිරලා තියෙන දැන් එක දේවල් කාලා. තවත් ඇවිදින්නත් නම් බෑ. බලමු තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මම පෙන්නන්න. අතන ලස්සනයි මේ පැත්ත. මේ වත් ඇවිල්ලා බලන්න කොරියාවට આવොත් මේ වගේ ඇවිදින්න ඇත්තටම මේ වැඩම විතරක් නෙවෙයි කොරියාවට ඇවිල්ලා පොඩ්ඩක් ඇවිදින්න. ඇවිදලා බලන්න තියෙන දේවල් අපි මේ හැමදාටම ඉන්නත් පුළුවන් ඉන්නවනම් හැමදාටම ඉන්න නැති කෙනෙක්ට උනත් මේ වගේ තැනකට ඇවිල්ලා බලලා පොඩි විනෝදයක් ලබලා යන්න පුළුවන්. ඇත්තටම මේ ස්ට්‍රෙස් එක නැති කරගන්න පුළුවන් මේ වගේ තැනකට ආවට පස්සේ. එතන ගින්දර දාලා වැඩ දාලා මස් පුච්චලා දෙන්න මේ හරියන. ඇවිදලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ අද. මේ එනවනේ අතරම මේ රැට එන්න ඕනේ. දවල්ට ඇච්චරම මේ ඇවිල්ලා වැඩක් නැහැ. මේ පොඩ රැට එන්න ඕනේ. ඒතකොට සෙනගත් ඉන්නවා. ලස්සනයි ටවුන් එකේ ඒතකොට. මෙන්න මෙතන ඉන්නවා කකුලුව. මම පෙන්නගෙන යන්න අතරම දැන් කන්න නම් බෑ ඒවා. මෙන්න මේක නම් කෑවා ඉස්සල්ලා අපි. මෙතන තියෙනවා මේ අර ටාකෝස්ද මොනවද කියලා හදන්න යන්නේ ඒවා හදන්නේ. එකක් දාන අරයන් මේ පෙන්නුවට කන්න පුළුවන් වුණා නම් හොඳයි. ඇත්තටම මගේ බඩේ ඉඩ නැහැ දැන් ඇත්තට කන්න. ජූස් එක බොන ගමන් යන්නේ. තාම ජූස් එක ඉවරත් නැහැ. ඒක රහයි. මෙතන ගින්දර දාලා වැඩ දාලා හදනවා. මොනවද හදන්නේ කියලා ඇත්තට හොයාගන්න බෑ. හදනවා ඔන්න ගින්දර දාලා. මේ බෙල්ලෝ හදන්නේ නේ. මෙතන බෙල්ලෝ ඉන්නේ කොහොනද වෙන්න. වැඩ දාලා හදන්නේ. කියන් තාඩියක් ඉස්සරහට යන්නේ. මෙතන මේ මස් බැදලා තියෙනවා. මෙන්න මේව නම් හැමතැනම තියෙනවා. දැන් අපි හම්බුණා දෙතුන් පාරක්ම. ඒවල කෑව හැබැයි. නම කෙරම්පප්. කොරියාට આવොත් කාලා බලන්න රසයි. đâu nè bạn tôi chỉ con tê sợ lên nào uống chơi cầm chó được මෙන්න මෙතන අර කොකිරිස්සු ඉන්නේ. ඔක්කොම මේ වෙලේට හදලා දෙන්නේ. කඩේ ෂොප් එක මේ පිළිවෙලට ලස්සනට කරගෙන යනවා. මේ හරිය තියෙන්නේ මේ සොසේජස් වර්ග. නෙමෙයි. ඔක්කොම ඇවිදින්න ගියා නම් අද ඇත්තටම ඇවිදින්න වෙන්නේ නැහැ. මේ මස් පුච්චලා දෙන තැන නම් මේ හැමතැනම තියෙනවා. යන්න හදන්නේ අපි. මම ආය දවසක එන්නම් මේ පැත්තේ සම්පූර්ණ පොළොම් පෙන්නන්නම් දවසක ඇවිල්ලා ලොකුම වීඩියෝ එකක් කරලා මෙහෙම නෙවෙයි තව තියෙනවා ඇවිදින්න මේ. ඇත්තටම යන්න මේ වෙලාව මදිද අපිට මොකද මේ චියාචොල් වැඩ කරන්න නැති ප්‍රශ්නේ හින්දා නැත්තම් මම පෙන්නනවා ඔක්කොම.
අර අපි ගිය පැත්තටත් එහා තව තියෙනවා. ඔන්න පේනවනේ මිනිස්සු සෙනග ඉන්න තරම්. නිසා දැන් යන් අපි ඇති දැනට. ගොඩක් දේවල් ඔයාලා බලාගත්තා නේද? මොකද නම් ගොඩක් ඇවිද්දා. ස්ට්‍රීට් ෆුඩ් හොලේ තිබ්බේ. ගොඩක් දේවල් කෑවා. ඔයාලටත් පෙන්නුවා. රස කීවා මං ඒ වගේ. දැන් ඡන්දට මම වීඩියෝ එක ඉවර කරන්න. සීතලයි පොඩ්ඩක්. අනේ අප්‍රේල් මාසෙත් ඉවරලා ඒත් සීතලයි තමයි. අද ගොඩක් ඇවිද්දා. ඔයාලට ස්ට්‍රීට් ෆුඩ් කොළඹ පෙන්නුවා ඕන්න. දැන් ආයෙ මොකක් කන්නත් බෑ, ඇවිදින්නත් බෑ. මොකද මේ කන්න බඩ පිරලා තියෙන ගොඩක් දේවල් කෑවා දැන්. ටිකක් සීතලයිත් එක්ක ඒ නිසා දැන් ගෙදර යනවා මම. ඔයගොල්ලොත් හොඳට මහන්සිලා පාඩම් කරන්න. අනිවාර්යෙන් කොරියාවට එන්න ගේමක් ගන්න පුළුවන්. හැමදාම කියන වගේ අදත් කිව්වා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. සුබ දවසක් හැමෝටම.